පුතේ මේ දවස්වල කුඹුරු වැඩ හරිය සරුසාර නැහැ. බොහොම අමාරුවෙන් මේ දවස්වල අපි ඉන්නේ. ඔයා බොහොම අන්තයි මේ සිංහල පන්තියට දාන්න මේ දවස් සල්ලිත් නැහැනේ. හොඳට ඉගෙන ගන්නමයි පුතේ. තාත්තේ. පුතේ ආදරය කියන්නේ අපි හැමෝටම ඕන දෙයක්. මේ ආදරේ නැත්තම් අපේ ජීවිතේත් නැහැ වගේ. ඒ වගේම තමයි පුතේ කවුද ටට්ටු කරන්නේ? ඉන්න බලන්න. බාර දෙන්නද? ඔව් සර්. මම මේ අනුරාධපුරේ. මේ මගේ කොළුගඩේට සිංහල පන්තියට යන්න ඕනි කියලා. මං ඉතින් මේ පන්තියටම එක්කාවා. මගේ පන්ති. ඔව්. මගේ පන්ති ගැන ඔයාලා දන්නවනේ. මගේ පන්ති මං ගොඩක් ආදරෙන්, ගොඩක් සෙනෙහසින් හැඟීම් බරව ළමයට පාඩම හොඳට කියලා දෙනවා. ඉතින් මේ ළමයාගේ ලකුණු මට දැනගන්න තිබ්බා. මෙයාන සර් ඉගෙනීම ගොඩක් දක්ෂයි. හැම සැරේම 80ක් විතර ගන්නවා ලකුණු. දැන් ඉතින් එක්කගෙන ආවේ ඉතින් මේ පන්තියේ සර්විසස් කරනවා ඉතින් එක්ක ආවේ. ඒක ගැන කිසිම සේත්ම බයක් තියාගන්න එපා. මොකද මම ගොඩක් ආදරෙන් හැඟුම් බරව තමයි උගන්වන්නේ. ඒක නිසා කිසිම බය වෙන්න එපා. එන පුතා පන්තියට ගිහලා ඉගෙන ගන්න. මම ඔය තාත්තා එක්ක පොඩ්ඩක් කතා කරගෙන ඉන්නවා. මට ඔය තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද තාත්තගේ දරුවානේ මේකට දැම්මේ. ඉතින් තාත්තගේ දරුවා ගැන කියවුවොත් ගොඩක් ආදරෙන් ගොඩක් සෙනෙහසින් මේ දරුවා හදන්න ඕනේ. මොකද දරුවන්ගේ හිතේ ඇතුලේ ආදරේ නැත්තම් වැඩක් නැහැ. නෑ ඔක්කොම උස කියන්නේ සර් කියුවින්ද සර් කිව්වේ ඉතින් මේව දාන්න. උස කියන්නේ මම කියන්නේ හගන්න. ඉතින් මේ ආදරය අපිට ස්ත්‍රී කරන ආදරය කරනවා සමානයි. ඔව් සර් ස්ත්‍රී ගාව ගන්නවා මේක දාන්න මේ පුතාගෙන. නෑ ස්ත්‍රී ගාව ගන්න එපා කියන්නේ. ඔය ස්ත්‍රී කැමති නැද්ද? නෑ සර්. එහෙනම් වගේ දරුවා කොහෙන්ද ආවේ? ඒ එක්ස් එකේ දරුවා. මං හිතුවේ දැන් විතරයි එක්ස් ලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා වයිෆ් ලා ඔක්කොම ඉන්නේ. මම දෙකාද තිටියා. තණ්ඩානේ සර් ඉස්සර තිටියා. ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා එක්ස්ලා වැඩක් නැහැ. මම දැන් ඔය තාත්තලා පෙන්නන්නම් මගේ ළමයි කොච්චර ආදරෙන්ද කොච්චර සෙනෙහසින්ද හැදෙන්නේ. බලන්න මගේ ළමයි කොච්චර හැදියාව තියෙන ළමයි. හරි ඉස්සරහින් යනවා බලන්න. එයාගෙත් ඒ හැදියාව. හෙලෝ අනේ ෆැටි ඔයා දෙනවා නම් මම නීගලා කනවා. සර් දැක්ක මේ ළමයි හැදියාව හොඳට දැක්ක සර්. සුපිරයි ළමයි ටික මම යන්න සර්. උයෝ ගියා. අඩෝ අර ගොවි කැමති නෑ වත් කන්න සෙල් කරේ කලින් කාපා. හෙලෝ ධෝනි මේ මට කිසර් ගෙඩියක් දෙනවා මෙයා කන්නද? කිම්මෝඩයා. තොට මාල් කන්න ඉලදුන්නේ මම. හරි මම කන්න. ඕ බබා ඕ. කවුද සාද්ද දාන්නේ සාද්දද? කවුරුත් සද්දනවා නේද? පාගේ මලකොත් කඩ ගන්න. නෑ ඒ මවුලක් නෑ උලන්නේ. දරුවනේ හෙටින් ඔන්න ඔයාලගේ වාර විභාගේ. ඉතින් ආදරෙන් මම ඔයාලට කියලා දුන්න දේවල් හැම එකක්ම හෙට ඔයාලා ආයුධ කරලා පේපරේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට හැමෝටම ගොඩක් අඩු ලකුණු තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ආදරේ ගොඩක් හැඟීම් බරව ගොඩක් අවශ්‍යයක් කරලා ඔයාලා පේපරෙන් වාර ලියන්න. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් හොඳට වාර විභාගේ ලකුණු ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. මිච්චර දුක් මාන්සලා ලකුණු එක ගත්තේ. අයියෝ මේ ලකුණු එක දැන් මට කොහොම හම්බුනේ? තාත්තේ මේකට ආදරේ කියන එක තමයි ආදරේ කියලා. අයිත් හැම එකකම අදරේ කියලා. යමු. හරි යන්න. ඒ තාත්තේ සර් මේ බලන්න සර් මේ ගිය පාරවල 80ක් 90ක් තිබ්බ ලකුණු. මේ පාර විවාද සර් ලකුණු එකයිනේ. ලකුණු එකයි. ඔව් සර් බලන්න සර් මම දුක් අමාරුවෙන් බොහොම අමාරුයි සර් මේ වන්දියේ එව්වේ සර් කුඹුරු වැඩක්වත් හරියට කරගන්න නැතුව. ඒකල බලන්න සර් දැන් ලකුණු එකයි කලින් තිබ්බ ටිකවත් නැති නේද සර්. හරි තාත්තා මට ඔයාගේ දුක තේරෙනවා. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම මෙයාගේ ලකුණු කොහොම හරි 100ක් කරලා පෙන්නන්න. දැන් නම් හරි. තාත්තේ. හරි. ඔන්න දැන් මම ඔයාගේ පුතාගේ ලකුණු 100ක් කරා. පේනවනේ? සර් කොහොම 100ක් කරේ දැන් ලකුණු? 100ක් කරේ. රසපෑන ගත්තා. මෙන්න මේ පේපරේ එහා පැත්තේ එකයිනේ තිබ්බ ලකුණු බින්දු දෙකක් දැම්මා. ඔන්න දැන් 100යි. ඕ දෙයියනේ. පෙම්සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තරනේ. අනේ යකෝ තරම දෙද්ද ගැනිලාද රෙකෝඩ් බරේ කැමරා. ඉතින් තාත්තේ මට තාත්තට එක පොඩ්ඩක් අයියෝ